අද නම් මෙයාට ඇඳෙන්නම දෙනවා කියලා ඔබ හරි තෘප්තිමත්ව ආශාවෙන් රාගයෙන් මත්වෙලා නිදි යහතට පිවිසුනත් ඔයාගේ වැඩේ කරන්න හිතන්නත් කලින් ශුක්‍රාණු පිටවෙනව නම් ඔයා ලිංගික ජීවිතය බිඳවැටෙන්න පටන් ගන්න මූලික අඩිතාලම එක වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඔබට ලැබෙන්නේ ඇයගෙන් නුරුස්සන බැල්මක් සහ ලිංගිකත්වය එපා වන වදන්හා හැඟීම් පමණයි. ඉතින් කොහොමද මේක ටිකක් වෙලා අල්ලගන්නේ? කොහොමද මේ ශුක්‍රාණු පිටවෙන එක චුට්ටක් පරක්කු කරගන්නේ? අද අපි කතා කරමු අන්න ඒ ගැන. ලිංගික ජීවිතය හොඳින් ගත කරන්න කැමති ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වටින වීඩියෝ එකක් වේ කියලා මං හිතනවා. ඉතින් ඔක්කොටම කලින් මතක් කරනවා, ඔයා තාමත් ආදරණීය තාරු අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු අපේ මාතෘකාවට. ඇයගේ ඒ සුන්දර අඟපසඟ පියයුරු ලිංගය ස්පර්ශයෙන්ම ඔබට වඩාත් රාගික හැඟීම් ඇතිවෙන්න පුළුවන්. අපි කලින් වීඩියෝවල ඔබට ඕනෑ තරම් කරුණු කියලා තියෙනවනේ. සංසර්ගයකින් තොරව කාන්තාවක් සූරතාන්තයට පත්කරගත හැකි ක්‍රම රාශියක්. ඉතින් ඔබට පුළුවන් ඇයත් සමග නිදි යහනේ සුව විඳින්න ආරම්භයේදීම අයව සිප ගනිමින් සූරතාන්තය කරා ළඟා කර ගැනීමට කළ යුතු දේවල් කරන්න. එයින් අයට සූරතාන්තයක් කරා ළඟා වෙන්නට පුළුවන්. ඉන්පසු ඇයගේ ශරීරය තියෙන්නේ කොහොමත් ලිංගික හැඟීම් උත්තේජනයක් සමගයි. ඉන්පසු ඇය ඔබව පොළඹවයි ලිංගික ආශ්වාදයන් සඳහා. ඔබට ශුක්‍රාණු ඉක්මනින් පිටවෙලම නම් ඇයට සූරතාන්තයක් ළඟාවීමට සිතන්නටවත් පෙර ඔබගේ ශුක්‍රාණු පිටවනවට වඩා හොඳයිනේ අයව සූරතාන්තයකට පත් කරමින් ඔබ සංසර්ගයට මුල් පිරීම. එවිට ඔබේ කැතලුවත් විසඳෙනවා වගේම ඇයත් මහා සතුටක් ලබනවා. තවත් ඔබට පුළුවන් ඔබ සංසර්ගයේ යෙදමින් සිටියේදී ශුක්‍රාණු පිටවීමට ආසන්න බව දැනුනොත් ඔබේ ශිෂ්ණය යෝනියෙන් එහෙමත් නැත්නම් අයගේ ගොඩමාට්‍යයෙන් ඉවතටගෙන ඔබේ ලිංගය ශරීරයට සම්බන්ධ වී ඇති කොටස තියෙනවනේ. අන්න ඒ හරියේ පහලින් තප්පර 30ක් පමණ චුට්ටක් මිරිකගෙන ඉන්න. ඒකෙන් ඔයාට ශුක්‍රාණු පිටවෙන එක ටිකක් පරක්කු කරලා ආයෙත් අයත් එක්ක සංසර්ගය යෙදෙන්න පුළුවන්. මේ සඳහාම මේ ක්‍රමයට හදපු රබරින් එකක් මේ වැද්දි වෙළඳපොලේ ඔබට මිලදී ගැනීමට තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ විතරක් නෙමෙයි, සමහර විට ඔබ දැනටමත් මේක පාවිච්චි කරනවත් ඇති. ඉතින් මෙන්න මේක භාවිතා කරලත් මේ ක්‍රමය භාවිතා කරලත් ඔබට ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි කියනවනේ ලුබ්‍රිකන්ට් එහෙමත් නැත්නම් ලිහිසිකාරික කියලා. ඉතින් ඔබ දැනගෙන සිටියද ඔබගේ මේ ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමට ලිංගිකත්වය සඳහාම නිෂ්පාදනය වන ලිහිසිකාරික හෙවත් ලුබ්‍රිකන්ට් වෙළඳපොලේ තියෙනවා කියලා. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ ලුබ්‍රිකන්ට් පාවිච්චි කරලත් ඔබගේ ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරලා ඉතා වැඩි කාලයක් සංසර්ගයේ යෙදෙන්න. ඒ විතරක් නෙමෙයි, මේ සඳහාම නිමවුණ උපත් පාලන කොපු එහෙමත් නැත්නම් කොන්ඩම්ස් ඔබට පුළුවන් ෆාමසි එකකින් මිලදී ගන්න.
ටිකක් ඝනකම වැඩිකමින් යුක්ත නිසා ඔබට හරි හැටි නොදැනුණත් ඔබට ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරලා වැඩි වෙලාවක් අය සමග සංසර්ගයේ යෙදෙන්න පුළුවන්. තවත් දෙයක්. ඔය සංසර්ගයේ යෙදෙද්දී ශුක්‍රාණු පිටවෙන්න ආසන්නයි වගේ දැනෙද්දී ශිෂ්ණය ඉවතට ගන්නත් බෑ වගේ නම් ඇයත් එයට අකමැති වගේ නම් ඔබට පුළුවන් තප්පර 20ක් විතර සූර්යකාන්තය ගැන අමතක කරලා මේ ශුක්‍රාණු පිටවෙන්න ළඟයි කියන එක අමතක කරලා වෙනත් යමක් ගැන සිතන්න. හරියටම කිව්වොත් ඔබේ කල්පනාව චුට්ටක් වෙනස් කරන්න. මේකෙනුත් ඔයාට තව ටික වෙලාවක් ශුක්‍රාණු පිටවීම පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔන්න මේ ක්‍රමේ නම් චුට්ටක් පරිස්සමින් කරන්න ඕනේ. මොකද මේ වෙද්දිත් ඔයාගේ ලිංගය තියෙන්නේ ඇයගේ යෝනි මාර්ගය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි ටිප්ස් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ මේ ශුක්‍රාණු ඉක්මනින්ම පිටවෙන එකට විසඳුමක් සොයා ගන්න. ලිංගික ජීවිතයට ආස කරන ලිංගික දැනුම පිළිබඳව උනන්දුවක් තියෙන ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේ කියලා මං හිතනවා. ඉතින් මේ වගේ ලිංගිකත්වයට අදාළ කරුණු දැනගන්න ආදරණීය තාලු අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි. මේ වගේ වීඩියෝ දාපු ගමන් දැනගන්න නම් bell icon එක click කරලා all button එක press කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වටිනා කියන වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න මං බලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේම ලිංගික කරුණු රැසක් සමගින් තවත් වීඩියෝ එකකින් හම්වෙමු. මං ඔයාගෙම ආදරණීය තාරෝ.